අද අපි බලමු අන්වීක්ෂයක කොටස් නම් කරන්නේ කොහොමද කියලා. ඉස්සලම අන්වීක්ෂයක පුතේ මේ තමයි උපනෙත. මේක සාමාන්‍යයෙන් උත්තල කාශයක් තමයි අපි ඉස්සරහා භාවිතා කරන්නේ. මේක 5 වැඩි කිරීම, 10 වැඩි කිරීම, 15 වැඩි කිරීම වගේ විදර්ශකයේ විශාල කරන්න පුළුවන් වාර ගණන් සඳහන් කරලා තියෙනවා. ඊළඟට මේ තියෙන්නේ අවනෙත්. අවනෙත් 3ක් තියෙනවා. එක අවනෙතක් තමයි අවබල අවනෙත. දෙවෙනි එක තමයි මැදි බල අවනෙත. අනිත් එක තමයි අධි බල අවනෙත. ඒතර මේ ඊට අමතරව දැන් මෙතන තියෙනවා දේහනලය. ඒ දේහනලය විදර්ශකයේ දක්වා මේව සීරු මාරු කරන්න භාවිතා කරන්නේ මේ දල සීරු මාරුව. නැත්නම් අපි ඒකට කියනවා රළු සීරු මාරුව කියලා කියනවා. දල සීරු මාරුව කියලා කියනවා. නිදර්ශකයේ අපිට වඩාත් පැහැදිලි ප්‍රතිබිම්බයක් ගන්න දේහනලයේ සීරු මාරු කරන්න තමයි මේ දල සීරු මාරුවට පහළින් තියෙන සියුම් සීරු මාරුව පාවිච්චි කරන්නේ. ඊට අමතරව මෙතන තියෙනවා වේදිකාව. වේදිකාව තමයි මේ කළු පාටින් තියෙන වේදිකාව මත තමයි අපි නිදර්ශකයේ මෙහෙම තියලා මේ නිදර්ශකයේ වේදිකා ක්ලිප් වලින් තමයි ක්ලිප් කරන්නේ. ඊට අමතරව මේ සඳහා ආලෝකය ලබා ගන්න ප්‍රමාණය පාලනය කරන මෙතන ප්‍රාචීර සිදුර තියෙනවා. ඒ ප්‍රාචීර සිදුර සීරු මාරු කරලා තමයි නිදර්ශකයේ වෙතට පහළින් ලැබෙන ආලෝක ප්‍රමාණය පාලනය කරන්නේ. ආලෝකයේ ප්‍රාචීරයේ වෙත යොමු කරන්න මෙතන තියෙන දර්පණයක්. ඒ දර්පණය එක් පැත්තක තල දර්පණයක්, අනෙක් පැත්තේ අවතල දර්පණයක් තමයි භාවිත කරන්නේ. ඒ වගේම අන්වීක්ෂය යම්කිසි පෘෂ්ඨයක නොසෙල්වී පවත්ව ගන්න තමයි අපි පාදය භාවිතා කරන්නේ. අපි අන්වීක්ෂයක් අරගෙන යද්දී අපේ හුරු අතින් මේ බාහුව අල්ලගෙන අනිත් අතින් පාදය මෙහෙම අල්ලගෙන මෙහෙම තමයි අපි අන්වීක්ෂය අපි පරිස්සමෙන් අරන් යන්නේ. 6-11 දරුවන්ට අන්වීක්ෂය කියලා කියන්නේ ඉතා වැදගත් උපකරණයක්. ඒ වගේම 11 දරුවන්ට සාමාන්‍ය පෙළ විභාගයේදී සෛල සම්බන්ධ ඒකකයේදී අන්වීක්ෂ භාවිතය සහ අන්වීක්ෂයක් භාවිතා කරලා සෛලයක් නිරීක්ෂණය කරන ආකාරය විභාගයේදී අනිවාර්යෙන් අහන්න පුළුවන්.